අද සෙනසුරාදා දවසක් මම ගෙදර ඉන්න දවසක් ඒක මේ හපුටෙක් වගේ ඉන්නේ මේ අද තියෙනවා අපිට පාටි එකකට යන්න කලින් අපි ස්ක්‍රබ් එකක් හදාගන්න යන්නේ මම ඔය මේ වැඩිය ස්ක්‍රබ් මම කියලා දන්නේ මම හැමදාම හදන එක තමයි මේ හදාන්න යන්නේ ඉතින් අපි මේ ඒක හදාගමු කෝපි වලින් තමයි ඒක හදලා තියෙන්නේ වැඩි දේවල් වලට නෑ කෝපි සීනි වතුර චුට්ටක් තිබ්බම ඇති අපි බලමු ඒක හදලා ඔයාලට මගේ මූණ පේන්න ඕනේ නැහැ මේ කියන පීසිය හොඳ ලස්සන පීසියක් අරගෙන කෝපි ටිකක් දාගන්න ඒකට මෙන්න මේ හැන්දට මොකක්ද කියන්නේ කියලා මම දන්නේ නැහැ මෙන්න මේ හැන්දේ එකක් දාගන්න ඒක හොඳට පැති එක්කෙනෙක් විතරක් ගන්නවා හරිද ඊට පස්සේ සීනි මෙන්න මේ හැන්දේ ඊට වඩා ලොකු හැන්දකින් එකක් දාගන්න දාලා ඒකට මෙන්න මේ වගේ වතුර චුට්ටි චුට්ටි දාලා කලවම් කරගන්න ඉන්න මම ඔයාලට මේක හදලා ඉවර වෙලා පෙන්නන්නම් මේ සුවඳයි කියන්නේ මම හරි මාසෙක කෝපි බොන්න ඒ නිසා මට දැන් මේක කන්න හිතෙනවා මම තප්පර 10ක්වත් ගියේ නෑ ස්ක්‍රබ් එක හදලා ඉවරයි මෙන්න මෙහෙම තමයි ඉන්න මම පෙන්නන්න කැම් එක අනිත් පැත්ත හරවලා හොඳට සීනි කැට ටික දිය වෙනකම්ම මෙන්න මෙහෙම කලවම් කරගන්න මම ඇඟිල්ලෙන් කලවම් කරන එක ගැන ගණන් ගන්න එපා මම නෙමෙයි ගන්නෙ මේ ඔයාලට ඕන නැති හැන්දකින් කලවම් කරගන්න පුළුවන් හොඳේ මම මේකට හරවලා පෙන්නන්න විදියට ඒක වැක්කිරෙනවා දැක්කනේ හරි දැන් සීනි කැට ටිකක් දීලා ඔක්කොමත් වෙලා තියෙනවා දැන් අපි මේක මූණේ උලා ගන්න ඔය විදියට තමයි තියෙන්නේ දැන් අපි මේක මූණේ ගාගමු ඉස්සලා මූණ හොඳට හොදගෙන ඉන්න හොඳේ මම මූණ හොදලා ඉන්නේ ඔයාලා පිම්පල්ස් ඇවිල්ලා කඩලා තියෙනවා නම් එහෙම මෙන්න මේක ගන්න එපා මේ පිම්පල්ස් කඩන්නත් එපා හොඳේ මාත් කඩන ඉඳලා හිටලා මේ එනට හිම තියෙනවා නම් ගන්න එපා දැන් මම මේ ටික කඩලා ඒ ටිකේ කැලෑටි බොහොම වල මකාගෙන යන ගමන් ඉන්නේ මේ ආයෙ ගොංගඩේ කරන්න එපා අපේ මල්ලි හිම ගෙදර આવත් මේ ආව දැකලා බය වෙනවා ඉතින් අද හවස පාටියක් තියෙනවා ඒකට යන්න තමයි මේ සැරසෙන්නේ ඊට කලින් යන්න ගමන් දෙක තුනක් තියෙනවා ඉතින් මේ බ්ලොග් එක දැන් පටන් ගන්න වෙලාව 10 මාරයි මම හිතන්නේ දැන් 10 මට විතර ඇති මේ අද දවසේම vlog එකක් තියෙනවා ඔයාලට මේ හැබැයි මම පාටියට ගියට පස්සේ මේක රෙකෝඩ් කරලා ඉදන්නෙත් නෑ මේ මොකද ඒකට මට ස්පෙෂල් මේ යාළුවෙක් කෙනවා ඉතින් මේ කොහොමද ඒ ආවට පස්සේ මට මේව කරන්න 100ක් වෙන්නේ නෑ ඒත් මම උපරිම try අනේ මේ බලන්න උපරිම try එකක් දෙන්නම් මේ කොහොම හරි vlog එක රෙකෝඩ් කරගන්න හොඳට ගෑවිලා නැති තැන් වල ගා ගන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් මේක කකුල් දෙකෙත් ගා ගන්න. හොඳයි. මේ මම මෙන්න මේ වගේට වැඩි දන්නේ නැහැ. හැබැයි මම ගාන්නේ මෙන්න මේක මේ හරිනේ දැන් ලස්සට ඉනවනේ. නම චුට්ට වෙලාවක් තියලා ඊට පස්සේ ෆෝද ගන්න. හේදුවට පස්සේ මම පෙන්නන්නම්. ඒ කියන්නේ මේක ගාපු ගමන් මේක සුදු වෙන්නේ නැහැ හරියද? මේ මූණ තිබ්බට වඩා මේ පාටක් වෙනවා කියන්නේ මූණේ තිබ්බ කුණු ටික යනවා. එච්චරයි වෙන්නේ හොඳේ. එකපාරේ සුදු වෙන්නේ නැහැ. බෙල්ලෙත් ගා ගන්න, හැටනු ගා ගන්න.
මගේ අත දිගේ වැක්කිරලා තියෙන මේක මට දැන් මේ වීඩියෝ කට් කරගන්නවත් විදියක් නැහැ. හරිනේ. හරි ලස්සනයි. හරි එහෙනම් අත හොදාගෙන මේ තව චුට්ට වෙලාවක් මේක තියලා හොදලා ආයෙ එන්න. ඔන්න ඉතින් මම හේදුවා මුණ විනාඩි 20ක් විතර තියලා බලන්න කලින් එකත් එක්ක මේක බලන්න මේ වෙනසක් වෙලාද කියලා. මම හිතුවා වෙනසක් වෙලා ඇති කියලා. මේ මට තේරෙනවා මගේ මුණ ටිකක් එළියක් ඇවිත් වගේ. හරිනේ. එහෙනම් ඉතුරු ටික කරගෙන ඉන්න පාටියට දියවල එක්කගෙන යන්න. ටිකක් මොම්ම ඉන්න. ඉතින් ඔය විදිහට පාටියකට යන්න ලෑස්ති වුණා. අතන අපි ගෙදර යන හිටියේ හවස 4ට විතර. ඒ වුණාට අපි දැනට යන්න උනේ 5ට විතර. ඉතින් පරක් වෙලා තියෙන නිසා අපිට අගල් පික්මී එකක් දාගෙන පාටියක තිබ්බේ ගම්පහ අපේ හෙට යන්න පිටත් වුණා. ඉතින් මං හිතුවා ඇත්තටම පරක් වෙලා කියලා. ඒත් බලන්නකෝ වෙච්ච දේ. හෙලෝ අපි පාටියකට ඇවිත් ඉන්නේ. හැබැයි තාම පාටියකට කවුරුත් නැහැ. හයිට එන්න කියලා තිබ්බේ හැබැයි කවුරුත් නැහැ. මේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම මේ vlog එක රෙකෝඩ් කරලා දැන් සති දෙකක් විතර වෙනවා. මට වොයිස් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. සති දෙකකට පස්සේ තමයි මේ වොයිස් කරන්නේ. මේක අපේ ඔෆිස් එකේ පාටි එකක්. ඉතින් මම වීඩියෝස් ටිකක් ගන්නම් කියලා හිටියට ඇත්තටම මේ එතෙට ගියාට පස්සේ මට ඒව කරගන්න වෙලාවක් නැති වුණා. මේ ඉතින් පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඊළඟට තියෙනවා ඔයාලට බලන්න එකක්. බලලා කමෙන්ට් එකක් දාන්නකෝ මේ හරි ලස්සන ඇත්තටම මේ එයා කිව්වා බ්ලොග් එකට අනිවාර්යෙන් මේ වීඩියෝ එක දාන්න කියලා. ඔන්න ඉතින් මම හරියක් මම මේක දැම්මා හොඳේ. බලන්න ඔයා මේක. නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩි මේ මට කුමි. නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩි මේ මට කුමි. අස්සක මොකදි ගැටුණා ඒකයි මම පමාවුනේ. අනේ කරින්න කොට මම ඒ කියව ඇත. අනේ කරින්න කොට මම ඒ කියව ඇත. තමාගේ පිරිඳට ඔය කරු කියන එකයි කැත. ඔයා පිළිගන්නේ නැද්ද? මගේ නැහැ කිසි නැද්ද? ඔයා පිළිගන්නේ නැද්ද? මගේ නැහැ කිසි නැද්ද? ඉතින් ඔය තියෙන පාටි එකට ගිය දවසට පස්සේ දවස ඇත්තටම බලන්නකෝ ඒතරත් කප්පඩි කරදරයක් වුණේ. ඉතින් මම මේ කවද බලන්න යන්න කියලා බලන්න vlog එක එයා ඉන්නවා ඉස්සරහට. මේ ඒක නම් නොසැලකිලිමත්කම නිසා වෙච්ච දෙයක් නෙමෙයි. අනිත් පාර්ශ්වයේ වැරදක් නිසා වෙච්ච දෙයක් මම හිතන්නේ. මේ කොහොමද මග දිගටදී මම කකා බිබී යන්නේ. ඉතින් උන බඩේ ටිකක් හම්බුණා. එකත් කකා කල්කිරේකුත් බීලා තමයි අපි යන් පිටත් උනේ උමේෂල්ලගේ ගෙදරට. උමේෂට පොඩි කරදරයක් වෙලා තියෙන්නේ. බලන්නකෝ යාට වෙච්ච දේ. යා වීඩියෝ එකේ අන්තිමට යා ඒක කියනවා. මේ දැන් එයා මේක බලද්දි මං කාපු බිප්පා ටික දැනගනි. එදා මගේ ගිහිල්ලා කිව්වා කිසිම දෙයක් අපි කාලත් නැහැ. උදේ ඉඳන් කාලා නැහැ කියලා. එද්දා ඔයා මේ වීඩියෝ එක බලද්දි ඔයා දැනගනි. චුටිවැඩික කොලෙඩ්ඩු කොලෙඩ්ඩු කෝ කාමරේ මේකද හායි අපි ලෙඩ්ඩු බලන්න ආවා කොලෙඩා මේ වෙච්ච දේ දන්නේ නැහැ කට්ටිය ආවුන ලෙඩාට බැලි එක්සිම ගත්තා හදිසි අනතුරකට ලක් වෙලා ඉන්නේ. අපි ආව බලන්න. සුබ දවසක්. ඊළඟ vlog එකේ හම්බෙමු කිව්වට වෙන්න විදියට තමයි හම්බෙන්න උනේ. ඕකයි උනේ. අන්තිමේ ජාඩි දුට ඊට වඩා සද්දයි. ඊයගෙඩියක් කාලා ඉන්නේ. ඉතින් එදා දවසේ මම එයාත් එක්ක හිටියේ. අපි දෙනකො පරි ෆිල්ම්ස් දෙකක් විතර බැලුවා. බලන්න කියන්න බලන්න ඔය ෆිල්ම් එක මොකක්ද කියලා බලලා තියෙන කට්ටිය. ළඟදී ආව ෆිල්ම් එකක්. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් අපි දෙනකො පරි ෆිල්ම් දෙකක් හරි තුනක් හරි බැලුවා. බලලා ඉවර වෙලා චුටි බඩගින්නක් ආව නිසා ඉතින් අපි දෙන කොත්තුමී එකක් හදාගෙන කන්න තමයි ලෑස්ති වුනේ. ඇත්තටම මේ දැන් මේ මම මේ vlog එකට වොයිස් කරද්දී එයා දැන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා ඉන්නේ. ඒ වුණාට මං එදා යට දවසේ එයා හරිම සද්ද තත්ත්වයේ තමයි හිටියේ. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ මම ලෙඩ බලන්න ගියාට ලෙඩා තමයි මට සැලකුවේ. ඉතින් බලන්නකෝ ඊළඟට එයාගේ කතාව අහලා එයාගේ ඇක්සිඩන්ට් එකේ අත්දැකීම විස්තර කරනවා. ඉතින් පාර පඩිද්දි පරිස්සමෙන් පදින්න.
පනින්න බයික් පදිද්දි පරිස්සමෙන් පදින්න. පේනවනේ අඩුබඩු කඩාගෙන ඉන්න විදිය. ඉතින් එදා දවස් ඔය විදියට තමයි ගොනේ. අතට මම ගෙදර යද්දි ගොඩක් රෑ වෙලා තිබ්බේ. ඉතින් ඒ දවසේ අත් එක්ක ඉඳලා හැමම ගියා මං ගෙදර. මොකද එන්නේ නෑ අඩු කඩාගෙන. ඉඳ ගන්නත් බෑ. හවස 6යි දවල්ට කන්න දෙද්දි ලෙඩ බලන්න ඇවිල්ලා. ඒකත් අපි උඩ උන්ට දෙන්න ඕනේ. මොකද්ද අද අපි හිතා හිටියේ පොයි 12ට තැන් 12ක් යනවා කියලා බයිසිකල් වල. ඔව් බයික් වල මේ අද පොය බයික් එක හැප්පිලා එයා චකා බ්ලාස්ට්ලා ජන්දු චකා බ්ලාස්ට්ලා ඊට ඊළඟ පොයට අපි දෙක වල්ලා එකට ඔක හරියා මේ බ්ලොග් එක අන්තිමේ මේ අපි අර පෙරහැරේ බ්ලොග් එකක් දාමු නේද? අපි දාගත්තේ මේ වලට ෆ්‍රී පෙරහැරක් බලන්න. එතකොට අඩු හොඳට දීපා. මේ එහෙනම් අදට බ්ලොග් එක ඉවර කරනවා. බයි. ඊළඟ බ්ලොග් එකක් එනකම් පරිස්සමට සතුටින් අතපය කඩා ගන්න නැතුව බයික් වල යනවා හිමිට ගිහිල්ලා. අපේ වැරද්දක් නෑ අත මේක කියන්න ඕනේ. අපේ වැරද්දකට ඔව් අපේ වැරද්දක් ගිහිල්ලා අපිලා නෙමෙයි. අර ආච්චි කෙනෙක් පැන්නා. සල්ලි හම්බ කරන්න මිනිස්සුම කාලකන්ණි විදි වර්තමාන වෙනකොට තෝරගෙන තියෙනවා. ඒ ගැන ඇත්තටම කනගාටු නිසා ඔයාලටත් කියන්නේ බයික් එකේ ලෝන් වුණා. Taman පරිස්සම තමන්ගේ සේෆ්ටි එක තමන් ගාව තිබුණත් වට පිටාගෙන පරිස්සම යන්න නැත්තම් මේ සල්ලි වෙනුවෙන් මිනිස්සු මහා කාලකන්ණි වෘත්තීන් වල නියැලෙනවා. ඒ එහෙම වෘත්තීන් නියැලෙච්ච එක තමයි බයික් එකට පැනලා ගන්න. ඉතින් මේ ඒ නිසා වල පරිස්සමට යන්න. අදට බ්ලොග් එක ඉවර කරන්න. බයි.